Samurai Language Com. සුබ දවසක් යාළුවනේ. Samurai Language Com ජේල්පිටි එන්සයිම් ග්‍රැමර් පාඩම් මාලාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉතින් වැඩි කතා මම මුකුත් කරන්න යන්නේ නැහැ. තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එක දාපු සැනින් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි like කරන්න. ඔයගොල්ලන්ට අදාළ දෙයක් තියෙනවා නම් comment කරන්න මම උත්තර සපයන්න. අනිත් එක තමයි මේ වීඩියෝ වල කොටස් මම කෙටි වශයෙන් මගේ Samurai Language Com TikTok channel එකේ දානවා. link එක මේ වීඩියෝ එකට යටින් තියෙන description box එකේ දාලා තියෙනවා. ඒකත් follow කරන්න අමතක කරන්න එපා. අනිත් එක තමයි මේ කලින් grammar වල පාඩම් මම පිළිවෙලට මේ වීඩියෝ එකට යටින් දාලා තියෙන නිසා ඒවා බලලා මේ වීඩියෝ එකට එන්න. right අපි වැඩි කතා නැතුව අද පාඩමට යන්න. right අද කතා කරන්නේ පළවෙනි grammar එක තමයි තේ ඉරයි. තේ ඉරයි. තමත්ම ලස්සන grammar එකක්. ජපානයේදී වැඩියෙන් භාවිතා වෙනවා. ජපාන් භාෂාවේදී වැඩියෙන් භාවිතා වෙනවා. JLPT N3 N2 වලදී තමත්ම වැදගත් grammar එකක්. බලමු තේරුම මොකක්ද කියලා. ස්තේ කරාවා සුත්තෝදා. ඒ කියන්නේ යමක් කරාට පස්සේ ඉන් පසුව කියන අදහස. right? සොරේම දේවා චිගයි. එතකොට කලින් තිබුණු තත්ත්වයට වැඩිය වෙනස් කියන අදහස තමයි මෙතනින් කියවන්නේ. right? කියවෙන්නේ. right? සිතේ කරා. right? බලමු අපි කොහොමද භාවිතා වෙන්නේ කියලා. සෙත්සුසෝකු. දෝෂිනොත් එකේ. ඒ කියන්නේ ක්‍රියාපදයේ තේ ආකාරයෙන් පසුව තමයි භාවිතා වෙන්නේ. හරිම ලේසි. right? එතකොට ඔයගොල්ලෝ තේරුම් හොතර මතක තියාගන්න. ඊට පසුව දින සිට එකම විදියයි. ඊට පස්සේ කම විදියයි. right කියන අදහස. right පළවෙනි වාක්‍යය ඉච්චිබන්. නිහුන්නේ කිතේ ඉරයි. ඉෂොකුෂිකුතේ මදා ඉචිදොමෝ කිකුකුස්තේ නයි. කියන්නේ ජපානයට ආවට පස්සේ කීතේ කරා තේ කුරු කියන එකේ තේ තෙකේ. ඉෂොකුෂි කුතේ. ඒ කියන්නේ හරිම කාර්යබහුල නිසා එක සැරයක්වත් තමන්ගේ රටට යන්නට බැලුණා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. right ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. දෙවෙනි වාක්‍යය බලන්න. කොදොමොගා උමරිතේ ඉරයි. කියන්නේ තමන්ගේ දරුවන් ඉපදුනාට පස්සේ ඉඳලා right ඊනු නකදේවා තබාකෝ සුවන යෝනිස්තේරු. කියන්නේ ගේ ඇතුළත ඊනු නකා කියන්නේ ගේ ඇතුළත දේවා ඇතුළත එයා මේ දුම්පානය කරන එක නතර කරන්න තීරණය කරා. දුම්පානය කරන්න නැතුව ඉන්න තීරණය කළා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. right දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇත්තට උතුරු මේ උමරෙතේ ඉරයි. කියන්නේ උමරෙරු කියන එකේ තෙකේ වලින් තමයි මේක දීලා තියෙන්නේ තේ ඉරයි. right දෙවි තුන්වෙනි වාක්‍ය බලමු සම්මා. කොනොකොත්සුරියෝ නොමි හජිමෙතේ ඉරයි. කරදනෝ චෝසිගා දොන්දොන් යොකුනත් එකිතා. කියන්නේ මේ කොනොකොත්සුරිය කියන්නේ මේ බෙහෙත් බොන්න පටන් ගත්ත දවසේ ඉඳලා පස්සේ ඉඳලා බොන්න පටන් ගත්තට පස්සේ ඉඳලා ඇඟේ තත්ත්වය දොන්දොන් කියන ටිකෙන් ටික හොඳ වෙන්න පටන් ගත්තා. යොකු නත්තේකිත හොඳ වෙන්න ආවා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. right. එතකොට හජිමෙතේ හජිමෙරු හජිමෙතේ ඉරයි. තේ ආකාරයෙන් පෙරලා තියෙන ඊට පස්සේ තමයි දීලා තියෙන්නේ. right. හතරෙනි වාක්‍ය බලන්න. කුරුමාවෝ කත්තේ ඉරයි. අමාරි ජිතෙන්ෂනි නොරණකුණත්තා. කියන්නේ කුරුමාවෝ කත්තේ ඉරයි. නේ කව් කියන එකේ තේ ආකාරයෙන් තේ ඉරයි. ඒ කියන්නේ තමන් වාහනේ මිලදී ගත්තට පස්සේ ගොඩාක් දුරට බයිසිකලේ නැංගි නෑ. ඒ කියන්නේ බයිසිකලේ පාවිතයට ගනින් නැතු වුණා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. right. ඒතර ඕගොල්ලන්ට පැහැදිලිද? හරි ලේසි. නමුත් ඉතාමත් ලස්සන ග්‍රැමර් එකක් ඕගොල්ලෝ කතා කරනකොට භාවිතා කරන්න. right. ඕන්න අපි තේ ඉරයි කියන ග්‍රැමර් එකත් සාකච්ඡා කරා. අපි ඊළඟ ග්‍රැමර් එකට. ඊළඟ ග්‍රැමර් එක තමයි ඉප්පෝදා. ඒකත් ලස්සන ග්‍රැමර් එකක් ජපාන් භාෂාවේදී. මේක හරිම වැදගත් වෙනවා එදිනදා ජීවිතේට. ඒ වගේම තමයි N2 වලදීත් මේක භාවිතා වෙනවා. right. අපි බලමු ඉප්පෝදා. තේරුම මොකක්ද කියලා. හිතොත්සුනෝ හෝකෝ. right. ඒ කියන්නේ දිශාවක් කියන එක. එක දිශාවක් කියන එක. right. නි බකරි හෙන්කගා සුසුන්දෙරු. එක පැත්තකට පමණක් වෙනස්කම් සිදුවෙමින් පවතිනවා කියන අදහස. right. එතකොට ඒ ප්‍රතිඵල තමයි නිතරම මයිනස්. ඒ කියන්නේ ඍණාත්මක ප්‍රතිඵල. right. right. ඒක තමයි තේරුම මේ ඉප්පෝදා කියන එකේ. ඒක කොහොමද අපි වාක්‍යවලදී තේරුමක් ඇතුව දාන්නේ කියලා අපි බලමු. සෙත්සුසොකු කොහොමද භාවිතා වෙන්නේ? හෙන්කාෝ කියන්නේ වෙනස්කම් සිදු වෙනවානේ. හෙන්කා කියන්නේ අරවස දෝෂිනෝ ජිසෝකේ කියන්නේ වෙනස්කම් සිදුවන තේරුමක් දෙන ක්‍රියාපදවල මුල් ස්වරූපයෙන් තමයි භාවිතා වෙන්නේ. ඊට පස්සේ තමයි ඉප්පෝදා කියන එක භාවිතා වෙන්නේ. අපි බලමු වාක්‍ය අනුසාරයෙන් කොහොමද ඒක ඉගෙන ගන්න කියලා. right. පළවෙනි වාක්‍යය අපි බලමු සාකච්ඡා කරලා. right. ඉච්චිබන් ෆුකියෝ නෝ සෙයිදේ සියුනියුගා හෙත්තා. චොකින්මෝ
හෙරු ඉප්පෝදා. මොකද කියන්නේ? ආර්ථික අවපාතය නිසා සෙයිදේ ඒක නිසා. ශූනියු කියන්නේ තමන්ගේ ආදායම අඩු වුණා. එන අඩු වුණා. හෙත්ත කියන අඩු වුණා. චොකින්මෝ ඒත් සමග මොකද උනේ? එයාගේ ඉතුරුමත් චොකින් කියන්නේ ඉතුරු කරනවා. ඒකත් හෙරු ඉප්පෝදා. අඩු වෙමින් පවතිනවා. කියන අදහස තමයි මෙතනින් කියන්නේ. ඒ කියන්නේ මයිනස් පැත්තක තමයි යන්නේ නේ. කියන්නේ රටේ තියෙන ආර්ථික අවපාතය නිසා ලැබෙන ආදායම අඩු වුණා. ඒත් සමගම එයාගේ ඉතිරි කිරීමත් අඩු වෙමින් පවතිනවා කියන අදහස. රයිට්. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඒක. හෙරු ඉප්පෝදා මේ කියන්නේ හෙන්කා ඕ අරවස දෝෂි ක්‍රියාපදයක් තමයි මේක. එතකොට මුල් ස්වරූපෙන් තමයි ඉවරලා තියෙන්නේ. ඒ සමග තමයි ඉප්පෝදා කියන ග්‍රැම එකේ. රයිට්. දෙවෙනි වාක්‍ය බලමු. සොබෝනෝ බියෝකිවා නිව්වින් අතෝමෝ වරකුණරු ඉප්පෝදා. මොකද කියන්නේ? ආච්චිගේ රෝහල් ගත කිරීමෙන් පසුව ආච්චිගේ අසනීපය සොබෝනෝ බියෝකි ආච්චිගේ අසනීපය රෝහල් ගත කිරීමේ අනතුරුවත් මොකද වෙලා තියෙන්නේ? නරක අතර පත්වමින් පවතිනවා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. ඉතින් අසනීපය වැඩි නිසා රෝහල් ගත කරා. නමුත් ඊට පස්සෙත් මොකද වෙන්නේ? එයාගේ අසනීපය වැඩි වෙනවා. වැඩි වෙලා තියෙනවා. වැඩි වෙමින් පවතිනවා. වැඩි වුණා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. ඉප්පෝදා. රයිට්? එතකොට බලන්න වරකු නරු මුල් ස්වරූපයෙන් තමයි තියන්නේ. එතකොට පැහැදිලි ඇති. වරකු නරු. කියන්නේ නරක අතර පත්වෙමින් තියෙනවා කියන අදහස. රයිට්. තුන්වෙනි වාක්‍ය බලන්න. දොකෝනෝ තොසිමෝ ෆුවෙරු ඉප්පෝනෝ ගොමිනි නායමසරිතේ ඉරියෝදා. මොකද මේ කියන්නේ? සෑම නගරයක්ම දොකෝනෝ තොසිමෝ කියන්නේ සෑම නගරයක්ම කියන එක. රයිට්? දිනෙන් දින ෆුවෙරු කියන්නේ දිනෙන් දින ඉප්පෝනෝ ගොමිනි කියන්නේ දිනෙන් දින වැඩි වෙන කුණු නිසා නායමසරිතේ ඉරියෝදා. මොකද වෙලා තියෙන්නේ? පොරබදින තත්වයකට පත් වෙලා තියෙනවා. කියන්නේ ගොමිත් එක්ක මේ තියෙන ප්‍රශ්නයට පොරබදින දිනෙන් දින වැඩි වෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. ඉප්පෝනෝ ගොමිනි කියන්නේ ෆුවෙරු ඉප්පෝනෝ ගොමි කියන්නේ වැඩිමින් පදින කුණු නිසා ඒ ප්‍රශ්නයත් එක්ක කියන්නේ පොරබදිමින් සිටිනවා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. නායමසරිතේ ඉරු කනස්සලට පත් වෙලා තියෙනවානේ. රයිට්. ඒක බලන්න ෆුවෙරු ඉප්පෝනෝ ගොමි. රයිට්. රයිට්. හතරෙනි වාක්‍ය බලන්න යොම්බා ඔලිම්පික්කුගා චිකසොකි සුසුකි සෙන්සුයිනි තයිසුරු කිතයිවා තකමරු ඉප්පෝදා. රයිට්. බලන්න එතකොට මේ ඔලිම්පික් ඒ කියන්නේ ඔලිම්පික් එන්නෙන්නම ළඟ වෙන ඔලිම්පික් තරඟාවලිය එන්නෙන්නම ළඟ වෙනවා. රයිට්. එතකොට මේ සුසුකි කියන ක්‍රීඩකයාගේ බලාපොරොත්තු එන්නෙන්නම වර්ධනය වෙමින් තියෙනවා. රයිට්. කිතයිවා තකමරු ඉප්පෝදා. රයිට් කියන එක තමයි මෙතනින් කියන්නේ. රයිට්. අපේක්ෂා වර්ධනය වෙමින් පවතිනවා. රයිට්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ ඉප්පෝදා කියන එක ගොඩාක් දුරට භාවිතා වෙන්නේ මයිනස් ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඍණාත්මක ප්‍රතිඵලයක් සඳහා යම්කිසි ක්‍රියාවක් එන්නෙන්නම වැරදි ඒ කියන්නේ වෙනස් වෙන්නේ වැරදි පැත්තට කියන අදහස තමයි මෙතනින් කියවෙන්නේ. රයිට්. රයිට්. එතකොට ඒක භාවිතා වෙන්නේ මේ ක්‍රියාපදයේ හෙන්ක අරවස දෝෂි. කියන්නේ වෙනස් කම් පෙන්වා දෙන ක්‍රියාපදවල මුල් ස්වරූපයෙන් තියලා තමයි ඊට පස්සේ තමයි මේ ඉප්පෝදා කියන ග්‍රැම එකේ දෙන්නේ. තාමත්ම ලස්සන ග්‍රැම එකක්. අපි ඉරයි කියන එකත් එහෙමයි. ඉප්පෝදා කියන ග්‍රැම එකත් වැදගත් වෙනවා. JLPT එන් සංවලදී හොඳට මතක තියාගන්න. එතකොට හොඳට මතක තියාගන්න හරිය ලේසි. ක්‍රියාපදයේ මුල් ස්වරූපයෙන් පසුව තමයි. ඒ ක්‍රියාපදේ තමයි හෙන්කාව වරවසු. හෙන්කාව වරවසු කියන වෙනස්කම් සිදු කරන අදහසක් ගෙන දෙන ක්‍රියාපද තමයි ඊතරම තියෙන්නේ. රයිට්. බලන්න වරුකුණරු. රයිට්. හෙරු. චොකින්මෝ හෙරු කියන්නේ අඩු වෙනවා. කිසි දෙයක් වෙනස් වෙනවා කියන අදහස නෙමෙයි අඩු වෙනවා කියන්නේ. රයිට්. එතකොට ඒ වගේ ක්‍රියාපදවල තමයි පසුව තමයි මේකේ දෙන්නේ. එතකොට ඒක මුල් ස්වරූපයෙන් තමයි තියෙන්නේ. රයිට්. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි ඍණාත්මක ප්‍රතිඵලය නිතරම. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒ ක්‍රියාපදයෙන් පසුව තමයි යෙදෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මතක තියාගන්න ලේසි. ඔන්න අදත් යාළුවනේ අපි ක්‍රම දෙකක් ගෙනාවා. ඉතින් සරලව ඉක්මනට මම ගෙනෙනවා. මොකද N4 වල මේ දවස්වල පුනරීක්ෂණ මාලාවකුත් මම අරගෙන යන නිසා
පොඩ්ඩක් සතියට වීඩියෝ දෙකක් පමණ මම දාන්න try කරන්න ඉක්මනට ඉවර කරන්න ඕන නිසා ග්‍රැමටික රයිට් එක දිගට රැඳී ඉන්න channel එක subscribe කරලා තියාගන්න bell icon click කරලා තියාගන්න රයිට් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් එනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි